Easy Japanese. ඔන්න ඉතින් ළමයි අදත් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Easy Japanese YouTube channel එකට. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දේනිපාතයේ තවත් එක් අවස්ථාවක්. කලින් වීඩියෝස් දෙකක ඕගොල්ලෝ ඉගෙන ගත්තා දේනිපාතය භාවිතා කරන අවස්ථා. උදාහරණයක් විදිහට ගත්තාම යම්කිසි ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරලා අපි යම්කිසි ගමනක් යනවා එනවා කියලා කියනකොට ඒ ප්‍රවාහන මාධ්‍යයට පස්සේ දේනිපාතය භාවිතා කරනවා නේ. ඊළඟට දෙවැනි අවස්ථාව විදිහට අපි ඉගෙන ගත්ත යම්කිසි උපකරණයක් භාවිතා කරලා යම්කිසි ක්‍රියාවක් කරනවා නම් ඒ උපකරණයට පස්සේ දේනිපාතය භාවිතා කරනවා කියලා. ඉතින් අද ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න යන්නේ දේනිපාතේ තවත් එක් අවස්ථාවක්. ඒ තමයි යම් ස්ථානයක සිට යම්කිසි ක්‍රියාවක් අපි කරනකොට ඒ ස්ථානයට පස්සේ ළමයි දේනිපාතය භාවිතා කරනවා. මොකද ඒ ක්‍රියාව සිද්ධ කරන්නේ ඒ ස්ථානය නිසා. ඉතින් අපි මේ දේනිපාතය භාවිතා කරලා අලුතෙන් වාක්‍ය හදන්න කලින් අලුත් වචන කීපයක් ඉගෙනගෙන ඉමු. පළවෙනි පින්තූරේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා මම රෙස්ටොරන්ට් එකක්. මේකට අපි කියනවා ජපන් භාෂාවෙන් රෙස්ටොරන්ට්. රෙස්ටොරන්ට්. නේ මේක කතකන වචනයක් ළමයි. ඊළඟට දෙවැනි පින්තූරේ ඔයගොල්ලන්ට මම දීලා තියෙනවා කන්ෆරන්ස් හෝල් එකක්. කන්ෆරන්ස් හෝල් එකට අපි ජපන් භාෂාවෙන් කියනවා කයිගි ශිත්සු. කයිගි ශිත්සු. ඊළඟට තුන්වැනි පින්තූරේ දීලා තියෙනවා ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එකට ජපන් භාෂාවෙන් කියනවා තොෂොකන්. තොෂොකන්. ඊළඟට අවසාන පින්තූරේ දීලා තියෙනවා රිපෝට් එකට අපි කියනවා ජපන් භාෂාවෙන් රෙපෝතෝ. රෙපෝතෝ. නේ මේකත් කතකන වචනයක්. ඉතින් දැන් අපි වචන 4ක් අලුතෙන් ඉගෙන ගත්තා. මේ ඉගෙනගත්ත වචනත් භාවිතා කරලා දේනිපාතයත් භාවිතා කරලා වාක්‍ය කීපයක් හදන්නේ කොහොමද කියලා බලමු ළමයි. මේ පින්තූරේ ළමෙක් ඉන්නවා. මේ ළමයා පොත් කියවනවා. කොහෙද පොත් කියවන්නේ? ලයිබ්‍රරි එකේ. එහෙනම් මේ ක්‍රියාව සිද්ධ කරන ස්ථානය තමයි ලයිබ්‍රරි එක. එහෙනම් යාට පිටිපස්සෙන් අනිවාර්යෙන්ම දේනිපාතය භාවිතා කරන්න ඕනේ. දැන් මම දීලා තියෙනවා මේකේ වාක්‍ය විදියට ළමයා ලයිබ්‍රරි එකේ පොත් කියවනවානේ. කොදොමෝ වා තොෂොකන් de හොන් ඔ යොමිමස්. කොදොමෝ වා තොෂොකන් de හොන් ඔ යොමිමස් නේ. දැන් මම ඔයගොල්ලන්ට රතු පාටින් හයිලයිට් කරලා තියෙනවා තොෂොකන් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ලයිබ්‍රරි එක කියලා. ඉතින් ඒ ස්ථානයේ ක්‍රියාව සිද්ධ කරන නිසා එයාට පිටිපස්සෙන් මෙතන දේනිපාතය භාවිතා වෙලා තියෙනවා. හරි. ඊළඟට දෙවනි වාක්‍ය විදියට මම තෝරගෙන තියෙනවා ඔවුන් රෙස්ටොරන්ට් එකේ දිවාහාරය ගන්නවනේ. දැන් තබෙතිමස් කියනකොට අර යොමිමස් කියන වචනයට වඩා චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. මේ තබෙමස් කියන්නේ කනවා ක්‍රියාපදයේ දෝෂී එක. නමුත් මෙතන තබෙතිමස් සාමාන්‍යයෙන් අපි තබෙතිමස් කියලා කියන්නේ ඒගොල්ල මේ අපි විස්තර කරන වෙලේ ඒගොල්ලෝ ඒ ක්‍රියාව කරමින් ඉන්නවා. දැන් පළවෙනි පින්තූරේ වුණත් ඕගොල්ලන්ට කියන්න පුළුවන් කොදොමෝවා තොෂකන් de හොන්ව යොන්දීමස් කියලා කියන්න පුළුවන්. මොකද අපි ඒක විස්තර කරන වෙලේ ඒ ළමයා ඒ ක්‍රියාව සිද්ධ කරන නිසා. දැන් මෙතන මේ පින්තූරේ කරේරව රෙස්ටොරන්ට් de හිරුගොහන් ඔ හබෙතේ ඉමස් නේ. ඔවුන් රෙස්ටොරන්ට් එකේ මේ ක්‍රියාව සිද්ධ කරන්නේ රෙස්ටොරන්ට් එකේ. ඒ නිසා තමයි රෙස්ටොරන්ට් කියන වචනයට පිටිපස්සෙන් දේනිපාතය භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ අර තබෙමස් කියන දෝෂයක චුට්ටක් ස්වරූපය වෙනස් කරලා තබෙතේ ඉමස් කියලානේ කමින් ඉන්නවා කියන අදහස් තමයි ඒකෙදි එන්නේ. මේ තේ ඉමස් කියන ග්‍රැමර් පැටර්න් එක ඕගොල්ලෝ ඉස්සරහ පාඩම් වලදී ඉගෙන ගන්නවා. ඊළඟට තව එකක් මම ඔයගොල්ලන්ට කියන්න ඕන ළමයි. දැන් මම කලිනුත් මේ වගේ අවස්ථාවක් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා තියෙනවා. දැන් අපිට මෙහෙමත් කියන්න පුළුවන් නේ. ඔන් රෙස්ටොරන්ට් එකේ කනවා කියලා කියන්න පුළුවන්. කකා ඉන්නවා කියන්න පුළුවන් මේ හිරුගොහන් කියන වචනේ නැතුවත්.
එතකොට මොකද වෙන්නේ මම කලින් ඕගොල්ලන්ට විස්තර කරපු විදියට හිරු ගොහන් සමගම ඕනිපාතය ඉවත් වෙනවා. මොකද නනියෝ තබෙමස්කා මොනාද කන්නේ කියන එක සඳහන් වෙන්නේ නැහැ. මම ඕගොල්ලන්ට කලිනුත් කිව්වා අපි ක්‍රියාපදයකට කලින් ඕනිපාතය භාවිතා වෙන්නේ දැන් උදාහරණයක් විදියට කනවා කිව්වොත් තබෙමස්නේ. මොනාද කන්නේ කියන දේ සඳහන් වෙන්න ඕනේ. ඒත් එක්කම ලියනවා කකිමස් මොනාද ලියන්නේ? තෙගාමියෝ කකිමස් ලියුමක් ලියනවා. නේ අන්න ඒ වගේ මොනවද කියන ඒ අදහසට සමාන වචනයක් තිබ්බොත් විතරයි ඕනිපාතය භාවිතා වෙන්නේ. එතකොට දැන් මෙතනින් හිරු ගොහන් කියන වචනේ ඉවත් වුණොත් එහෙම අපි වාක්‍ය සම්පූර්ණ වෙන්න ඕනේ කරෙරවා රෙසුතොරන් දෙ tabete imas. Karerawa restaurant de tabete imas. on restaurant එකේ කමින් ඉන්නවා. ඕනිපාතේ ඉවත් වෙලා තියෙන්නේ. ඇයි කියන හේතුව දැන් ඔයගොල්ලෝ දන්නවා. ඊළඟට තුන්වෙනි පින්තූරයේ විදියට අය කන්ෆරන්ස් හෝල් එකේ රිපෝට් එක ලියමින් ඉන්නවා නේ. කනජෝවා කයිගි ශිත්සුදේ රෙපෝටෝ කයිතේ ඉමස්. කනජෝවා කයිගි ශිත්සුදේ රෙපෝටෝ කයිතේ ඉමස්. නේ කයිගි ශිත්සු කියලා කියන්නේ කන්ෆරන්ස් හෝල් එක. ඒ ළමයා ඒ ක්‍රියාව සිද්ධ කරන ස්ථානය තමයි. ඒ නිසා එයාට පිටිපස්සේ අපි දේනිපාතය අරගෙන තිනවා. කයිගි ශිත්සුදේ කන්ෆරන්ස් හෝල් එකේ රෙපෝටෝ කයිතේ ඉමස්. රිපෝට් එක ලියමින් ඉන්නවා. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට මේ දේනිපාතය භාවිතා කරන මේ අවස්ථාවත් පැහැදිලි වෙන්නේ නැති කියලා ළමයි. ඉතින් දේනිපාතේ තවත් අවස්ථා කිහිපයක් සමගින් ඉදිරි වීඩියෝස් වලදී හමු වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්. Easy Japanese.